nothing now. It's all gonna be good. So please, like you know you should. Hi ළමයි සුබ දවසක්. ඔන්න මගේ channel එකේ දෙවෙනි vlog එක. ඉතින් අද අපි යන්නේ ගාල්ල ෆෝර්ට් එකේ beach එකට. ඉතින් කලින් වගේම තමයි මේක හදිසිය ලෑස්ති වුණ ගමන. ඉතින් මෙතනට යද්දී අපි 11:12 විතර ඇති. ඉතින් ගෙවල් වල හදපු ලන්ච් එකත් අරගෙන අපි ආවා ගෝල් ෆෝර්ට් එකට. ඉතින් මෙතනින් උඩට ගිහිල්ලා තමයි පල්ලෙහාට බහින්න ඕන. එහෙනම් අපි යමු බීච් ළඟට. ඉතින් මෙතනින් පල්ලෙහාට පැස්සහම ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝර්ට් එකේ බීච් එක. ඉතින් ගාල්ලේ ඉන්න ගොඩක් අය නාන්න එන්නේ මෙතනට. අපි අපේ ඔක්කොම බත් ටික අරගෙන අපි පල්ලෙහාට බැස්සා. ඊට පස්සේ අපි ඔක්කොම අපේ බඩු ටිකත් අරගෙන පල්ලෙහාට බැහැලා හොඳ තැනක් බලලා අපේ බඩු ටික එතන පරිස්සමට තියලා අපි ලෑස්ති වුණේ මුහුදට බහින්න. ඉතින් අද ලස්සන දවසක්. මේ තමයි අද බීච් එකේ ක්ලයිමේට් එක. ඉතින් ගොඩක් කවුවත් නැහැ, වැස්සත් නැහැ, දෙකම සමබරතාවයෙන් තිබුණ ලස්සන දවසක්. ඒකින් දෙදා වැඩි මහන්සියක් තිබෙත් නැහැ. ඉතින් නාන්න කලින් පොඩ්ඩක් වටේ පිට ඇවිදලා සීෂෙල් ටිකකුත් අහුලගෙන මම ඉතින් ඊට පස්සේ මුහුදට බැස්සා. කොයි වෙලෙත් ඉතින් බැලුවම මට සීෂෙල් දැක්කම අහුලන්න නැතුව ඉන්න බෑ. ඉතින් මං ඊළඟ vlog එකේ ඔයාලට ගේන්නම් මං එදා අහුලගත්ත සීෂෙල් ටික. ගොඩක් ලස්සන ඒවා මට හම්බ වුණා. කලින් නම් මෙතන සීෂෙල්ස් තිබ්බේ නැහැ. හැබැයි මේ දැන් ඔතනට සීෂෙල්ස් එනවා. හැබැයි ගොඩක් නැහැ. පොඩ්ඩක් හොයන්න ඕන ගන්න. ඉතින් ඒවට ඉක්කොත් අහුලගෙන පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා පොඩ්ඩක් වීඩියෝස් ටිකත් අරගෙන ටික වෙලාවක් ඉඳලා ඉතින් අපිත් ගියා මුහුදට බහින්න. ඉතින් එදා නම් පොඩ්ඩක් වතුර සැරයි. ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේ කොච්චර සැරද කියලා. පොඩි ළමයි එහෙම බහැලා තිබ්බා. ඉතින් ගොඩක් බය හින්දා කට්ටිය ඉතින් ගොඩට ආවා. ඒකත් ඉතින් ටික වෙලාවකට විතරයි තිබ්බේ. ඊට පස්සේ වැස්සක් ආවා. ඒ වැස්සත් එක්කම රූමස්සල පැත්තෙන් දේදුන්නක් ආවා. ඒක ඇත්තරම කැමරේකට පේනවට වඩා ගොඩක් ලස්සනයි. ඒකත් එක්කම ආයි වැස්සක් වැහලා ආයි ඉවර වුණා. ඉතින් ඊට පස්සේ වැස්ස නැහැ. ඊට පස්සේ අපි ලන්ච් එකත් අරගෙන බීච් එකට ආවම ගෙදර යන්න හිතක් නැති හින්දා අපි එතන තව ටික වෙලාවක් ඉඳලා එහෙම හොයලා සීෂෙල් ටිකත් අහුලගෙන අපි ටික වෙලාවක් කතා කර ඉඳියා. ඉතින් එදා අපේ ගමේ භාග්‍යම්ම කට්ටිය බීච් එකට ඇවිල්ලා ඉතින් ගොඩක් අය හම්බ වුණා. හම්බෙලා කතා කර ඉඳියා. ඊපස්සේ වටේ වීඩියෝස් ටිකක් අරගෙන අපි ඉතින් ආයි ගෙවල් වලට යන්න ලෑස්ති වුණා. ඒ වුණාට මට ගෙදර ගිහිල්ලා ආයි ගමනක් යන්න ඕන වෙලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් ඉක්මනට අපි ගෙදර ගිහිල්ලා ලෑස්ති වෙන්න ඕන අනිත් ගමන යන්න. ඉතින් අපි ඉක්මනට අපේ බඩු ටිකත් පැක් කරගෙන අපි ගෙවල් වලට යන්න ලෑස්ති වුණා. ඉතින් දැන් වෙලාව හවස 4:05 විතර ඇති. ඔන්න දැන් අපි වීල් එකේ ගෙදර යන ගමන් ඉතින් ඉක්මනට ගෙදර යන්න ඕනේ හින්දා අපි ඉක්මනට ගියා. ඉක්මනට ගෙදර ගිහිල්ලා ඉක්මනට ලෑස්ති වෙලා අපි ගමන යන්න පිටත් වුණා. ඉතින් ඔන්න අපේ නංගි තොරණ වගේ පින් ගොඩක් අහගෙන ලෑස්ති වෙලා යන්න. ඔන්න ගියා මගේ යාළුවෙක්ගේ ගෙදරට. ඉතින් මට ඉතින් තව පිස්සුවක් තියනවා. මල් පැල පිස්සුව දැක්ක ගමන් මම එක දිගට වීඩියෝ කරන්න පටන් ගත්තා. වීඩියෝ කරාම දිවට එයාගේ පැලත් ඉල්ලගෙන ඕඩර් කරලා තියෙනවා. ඉතින් දැන් ඔන්න එයාගේ ගෙදර වටේ රවුමක් දාලා එයා පාඩම් කරන පොත් එකට ගියා. ඉතින් එතනත් මාරම ලස්සනයි. එයාලා ගෙදර පුදුම ලස්සනක් තිබ්බේ. එයා පාඩම් කරන තැනත් මාරම ලස්සනයි. මාරම වයිබ් එකක් තියෙන එතන. වචනයක් හරි පාඩම් කරාම හොඳට මතක හිටින තැනක් එතන. ඊට පස්සේ එයාටත් හොඳට ආර්ට්ස් කරන්න පුළුවන් හින්දා එයාගේ ආර්ට්ස් වැඩ ටිකත් බලන ගමන්
අපි ස්කූල් ගියපු දවස්වල සිද්ධ වෙච්ච රස කතා ගැන කතා කර කර ගොඩාක් වෙලා එතන කාලය ගෙව්වා. ඉතින් තව ගොඩක් එයාගේ ආර්ට්ස් තිබ්බට මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ මෙච්චරයි. එයා තව ඇඳපු ගොඩක් චිත්‍ර ඔය වගේ ලස්සනට ෆ්‍රේම් කරලා එයාගේ රූම් එකේ සාලේ වගේ හැමතැනම තියලා තිබ්බා. ගොඩාක් ලස්සනයි. ඊට පස්සේ අපි එතනින් යනකොට රෑ 9:00 විතර ඇති. ඉතින් හැම තමයි දවස ගෙවුනේ. ඉතින් තව වගේකින් අපි හම්බෙමු. සතුටින් පරිස්සමින් ඉන්න. බයි.